low budget ceiling. low budget ceiling. Hi guys, මම මලියා. එහෙනම් අදත් යන් අලුත් ස්ටෝරි එකකට. Hi guys. ඉතින් කොහොමද? ඔන්න එහෙනම් අදත් අලුත් ස්ටෝරි එකක් අරගෙන. අවුවයි වැස්සයි නරියාගේ මගුලෙන් පස්සේ ඔන්න ඉතින් මට හිතුණා ඉතින් හිතේ තින්න ගමන් සිවිලිමක් ගහන්නේ කොහොමද කියලා උඩ බලන් ඉන්න ගමන්. ඉතින් ලෝ බජට් එකට සිවිලිමක් ගහන්න තමයි අදමයි යන්නේ. ඔන්න ඉතින් සිවිලිමක් ගහන්න කලින් නිකන් ජෙමිනි කියනු පොඩ්ඩක් අහලා බැලුවා මේ වැඩේ හරිද කියලා. ඔන්න ඉතින් ඊට පස්සේ ඉතින් වැඩේ අපි කරන්න පටන් ගත්තා. මේ ඉතින් සපෝට් එකට ඉන්නවා අපි මල්ලි. ඉතින් ඊට පස්සේ ඔන්න ඉතින් සිවිලි මේ ගාන අපි ඉතින් කපා ගත්තා. අමානුෂික තමයි ගහන්න යන්නේ. ඒකත් ඉතින් අර අයි පැනල් වගේ පොඩි ඩිසයින් එකක් තියෙනවා. ඉතින් මම අර ගේමින් රූම් එකක් හදන හින්දා ඉතින් මම කැමතිම පාටක් නිල් පාට. ඉතින් ඔන්න ඉතින් නිල් පාට ගෙනල්ලා මම ඉතින් උඩ අහස වගේ තියෙන ගහන්න තමයි යන්නේ. ඔන්න ඉතින් මේකේ තියෙන ඉතින් එක වාසියක් තමයි ඉතින් මැදින් කොටු කොටු ගහ ඉන්න ඕනේ නෑ. ඉතින් කෙලින්ම ගහලා අරින්න තමයි තියෙන්නේ. ඉතින් මැදින් මුකුත් ඕනේ නෑ. වටේට ඉතින් අපිට එල් පටි ටික අද ගන්න විතරයි තියෙන්නේ මේකට. ඔන්න ඉතින් එල් පටි ටිකත් අපි ගහන්න පටන් ගත්තා. ඉතින් බලන්න ඉතින් ඔයාලත් ඉතින් මෙහෙම ගහන්න කැමති නම් ඉතින් මේ ගහ ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම ලෝ බජට් එකට ඉතින් ගහ ගන්න පුළුවන් සිවිලිමත් තමයි මේ. මට ඇත්තටම ඉතින් ගියේ රුපියල් 10000ක් විතර තමයි ගියේ. ඉතින් ඇත්තටම මේ ෂීට් එකට යන විදිහටම විතරයි ඉතින් මෙතනදී යන්නේ. ඔන්න ඉතින් අපි වටේ ඇන ටික ගහලා ඉතින් වැඩේ කරන්න පටන් ගත්තා. ඉතින් මේක ඉතින් ඇත්තම නුවර එළිය බදුල්ල පැත්ත වගේ ඉන්න අයට නම් ඉතින් සුපිරිම වැඩක්. ඉතින් කොහොමත් සීතල පැතිනේ. ඉතින් තවත් කූල් වෙනවා මේක. ඉතින් ෂීට් එකේ හින්දා තවත් කූල් වෙනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් ජෙමිනි කෙනුත් අපි පොඩ්ඩක් AI වලිමුත් අහලා බැලුවා මේක ඇත්තම රස්නේ වැඩි වෙයිද මොකද තත්ති කියලා. ඉතින් මේක ඉතින් හිතුණු ගමන් ඔළුවට ආපු එකක් නේ. ඉතින් අවුලක් නැහැ. ඉතින් මාත් ඉතින් වැඩේ කරන්න පටන් ගත්තා. අපි බලමු ඉතින් ගැහුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. දැන් ඉතින් අර කොටු කොටු සීලිම ගහනවට වඩා දැන් ඉතින් හයි පැනල් සීලිම කට්ටිය ගහනවානේ. ඉතින් මාත් ඉතින් ගේමින් රූම් එකක් හදන හින්දා ඉතින් ආසයි ඉතින් ගේමින් රූම් එකේ හින්දා අහසක් වගේ ගහන්න ඕනේ හින්දා නිල් පාට ගැහුවා. ඉතින් ඔන්න දැන් ඉතින් නිල් පාට අපි කොහොමද ගහලා තියෙන්නේ කියලා අපි ගහලා ඉවරුනාට පස්සේ බලමු. මම ඉතින් ඔය විදිහට රෑන ටික එහෙම ගහගෙන ඉතින් නිල් පාට ටික අපි කනෙක්ට් කරගෙන වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න. මැදින් ටි බානික් පටිය ගණන් ගන්න එපා. ඒක මෙඩි කැමර ගන්න තියපන්. හොඳේ. ඔය මැදින් කිසිම පටියක් එන්නේ නැහැ නිකන්. අපි දාන ෂීට් එක විතරයි දාන්න තියෙන්නේ. ඒ කියන්නේ වටේ එල් පටි ටික විතරයි ගහ ගන්න තියෙන්නේ අපි. ඔන්නගයි ඉතින් ඊට පස්සේ පොඩි තින්ත පාරකුත් ගෑවා. ඉතින් පොඩ්ඩක් සුදු පාටට තියෙන්නේ. කාමරේ සුදු කාලා උඩ ඉතින් අහස වගේ තින් තමයි හදන්නේ. ඔන්න ඉතින් අපි දැන් ගහගෙන ඉවරයි. චුට්ට චුට්ට ඉතින් වැඩේ ඉවර කරගෙන යනවා. ඔන්න ඔහොම තමයි ඉතින් සීලිම තියෙන්නේ. අන්තිමේටම පෙන්නන ඉතින් කොහොමද ඉතින් රූම් එක තියෙන්නේ කියලා. ඔන්න ඉතින් ඔය වගේ ගානට අර මැදින් ඉතින් කිසිම එක කොටුවක්වත් එක බාර් එකක්වත් අපිට යවන්න ඕනේ නැහැ. මොකද වටේ එල් පැනල් ටික විතරයි ගහන්න තියෙන්නේ. ඒ පැනල් ටික ගහලා ඉවරලා නිකන් ෂීට් එක යවන්න විතරයි තියෙන්නේ. ඒකට ඉතින් අපිට කිසිම අර ස්පේස් එකක්වත් නැහැ. මොකුත් නැහැ. ගානට ඉතින් සිවිලිම වගේ මේක හිටිනවා. ඔන්න ඉතින් බලන්නකො එහෙනම් අපි ගහලා ඉවරනට පස්සේ කොහොමද අපේ පැනල් එක තියෙන්නේ කියලා. ඔන්න ඉතින් ලස්සන වෙන්න මැදින් පොඩි අර ඩෙකරේෂන් පාර්ට් එකක් විදියට ඉතින් බල්බ් එකකුත් දාලා ඉතින් ලස්සනට හදාගත්තා. වටින් සෙටප් එක ඉතින් මගේ හදලා ඉතින් සරවුන්ඩින් සවුන්ඩ් ඉතින් වටේට ගහලා තමයි තියෙන්නේ. ඉතින් බෆල් ටිකක් ඔය විදියට තමයි ඉතින් මගේ ගේමින් රූම් එක හැදුනේ. ඔය තියෙන ඉතින් ලයිට් එක එහෙම දාපුවම තියෙන විදිහ ඉතින් ඔය විදියට තමයි ඉතින් රූම් එක තියෙන්නේ. 아무තු ක්වොලිටියක් තියෙනවා. ඉතින් ඇඳේ ඉන්න ගමන් ඉතින් උඩ බලනකොට ඉතින් අහස වගේ තියෙනවා. ඉතින් ඔයාලත් ඉතින් ගහන්න කැමති නම් ඉතින් ඇත්තටම 10000ක් තමයි ඔක්කොටම ගියේ. ඉතින් දැන් ඉතින් අයි පැනල් එකක් ගන්න බෑනේ. ඇත්තටම 10000ට දැන් පැනල් ටික ගන්නම අපිට යනවා 18ක් විතර. ඉතින් මේ වගේ රූම් එකකට ඉතින් මගේ කාමරේ ඉතින් 11යි 9 රූම් එකක් තියෙන්නේ. ඒ සෙට් එකට ඉතින් සෑහෙන ගාණක් යනවා. ඉතින් නිකන් හිතිලා කර හිතුණු වැඩක් කරේ. ඉතින් අවුලක් නැහැ. ඉතින් ගානට තියෙනවා. ඉතින් ලස්සනට ෂීට් එකක් තියෙනවා. ඉතින් වටේ අවුලක් නැහැ. ඉතින් ඔහොම තමයි ඉතින් ගහලා ඉවර කරේ. හරි ඉතින් සුපිරි මාතල වැඩේ තමයි. ඔන්න ඉතින් ගහලා ඉවරයි. ආවේ තියෙන මගේ HDMI කේබල් එක උඩින් දාලා ඉතින් පස්සේ දාන්න. ඔන්නම ලයිට් දැම්ම මට පේනවා නේද නිකන් පටි වගේ ඇවිල්ලා තියලා. ඒකත් ඉතින් 아무තු ඩිසයින් එකක් ඉතින් රැට. ඉතින් ඔන්න ඔහොම තමයි වැඩේ ඉවර වුණේ අපේ. හරි එහෙනම් අයත් ස්ටෝරි එකකින් අපි හම්බෙනකන් තවත් දවසක් අපිත් එක්ක එකතු වෙනකන් එහෙනම් ඉතින් මාව subscribe කරලා නැති අය subscribe කරන්න. එහෙනම් යාළුවන්ටත් බලන්න share කරන්න. ඔයාලත් ඉතින් ආස නම් ඉතින් ගේමින් රූම් එකක් එහෙම තියෙන එක්කෙනෙක් ඉතින් සුපිරියට වටිනවා ඉතින් මේ වැඩේ. ඉන්නවනම් share පාරකුත් දාන්න. එහෙනම් ගිහින් එන්න. bye.